තෙරුවන් සරණයි. මම අද ඔයගලන්ට කියන්න යන්නේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ගැන. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ඉක්මන් කෙනෙක් වෙනවා. නිර්භීතයි. රහස් නැහැ. අවහිරයට පයින් ගසා ඉදිරියට යන කෙනෙක්. යම්කිසි බාධාවක් ඔයාට ආවොත් ඔයා ඒ බාධාවට පයින් ගහලා ඉදිරියට යන කෙනෙක්. සාරවත් හිතක් තියෙන කෙනෙක්. ඒ වගේම ඥානවන්තයි. නොයෙක් ක්‍රියාවන්හි දක්ෂයි. සහජයෙන් ලැබිලා තියෙනවා ඒ දේ. වැඩෙහි දක්ෂයි. ඉතා කඩිසර ගතියක් තියෙන කෙනෙක්. ධෛර්යය නැති කරගන්නේ නැහැ. හැම වෙලේම ධෛර්යවන්තව ඉන්නේ. ඒ වගේම ආඩම්බර ගතිය ඇති බව පෙන්වුම් කරනවා. ගුණ දොස් විවේචනයේදී ප්‍රියයි. අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදීෙහි දොස් පෙන්වා ඒවා සම්බන්ධව අන්‍යයන්ගේ අදහස් ක්‍රියාවෙහි යෙදීමෙන් දොස් පෙන්නනවා. ඒ කියන්නේ අන්‍යයන්ගේ දොස් පෙන්වන්න හරිම කැමතිලු. ඒවා සම්බන්ධව කතා කරන්න ගිහිලා නිකරුණේ හිත අසතුටු කරගන්නවලු. ඒ වගේම වෘශ්චික රාශි හිමියන් නොයෙක් දුටු දේ කළ හැකි හැකියාවක් තියෙනවා. යම් කිසි දෙයක් දැක ගමන් ඒක කරගන්න ආසයි. රැස් කර තබා ගැනීමේ ආශාව නැහැ. මානසික ධර්මයේ වහා අවබෝධ කර ගැනීමේ නුවණක් තියෙනවා. ඒ වගේම සෙවීමට ආශා ඇත්තේ යම් කිසි දෙයක් හොයන්න හරිම කැමති කෙනෙක්. ඒ වගේම වෘශ්චික ලග්න හිමි අය ආගිය තැන්වල කැපී පෙනෙන தත්ත්වයක් පෙන්වුම් කරනවා. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැහැ. හොඳට අවබෝධ කරගෙන මේක කොහොමද කරන්නේ කියලා අවබෝධ කරගෙන තමයි ඊක පිළිගන්නේ. කියපු පමණින් පිළිගන්නේ නැහැ. තමාගේ දක්ෂභාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල් දමනවා. ඒ කියන්නේ මම ඒක ඕන වෙලාවක කරන්නම් කියලා කියනවා. ඒ කියන්නේ එයා දන්නවා එයාට ඒ දේ කරගන්න පුළුවන් කියලා. අපේ වෘශ්චික හිමියන්ගේ දුර්වලකම් හැටියට පෙන්වන්න පුළුවන් මායාකමක් නැත්තේටම නැහැ. තමාගේ අදහස් අන්‍යයන්ට දැන ගැනීමට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක්‍රීඩා ආදීට ඇති ආශාව, ආතරමක් කුඩු කේඩුකමක් තියෙනවා. අපිට වෘශ්චික රාශි හිමියන්ගේ ලෙඩ රෝග විදිහට හඳුන්වන්න පුළුවන් මුත්‍රාශය, ගර්භාශය රෝග, මුත්‍රගල් හා දරුණු ඉක්මන් රෝග ආදිය සෑදෙන්න පුළුවන්.